සංග්‍රහය. නමුත් ඒ සංග්‍රහය මේ ත්‍රිපිටකයේ තියෙන සංග්‍රහය මම තාම ත්‍රිපිටකයේ සාක්ෂි දැකලා නැහැ. හරි සල් ගහේ සල් මල් පිපෙන්නේ කඳේ. අරකේ කඳේ පිපෙන කතාවක් නෑ. සහ ඒකේ අතු බෙදෙන්නේ අඩි 30ක් විතර උසට ගියාම එතකොට මම අල්ලගෙන ඉන්න අත්තක් නෑ. මට තියෙන ප්‍රශ්නේ තමයි ත්‍රිපිටකයේ දැකපු කෙනෙක් මට තාම කියලා නෑ ත්‍රිපිටකයේ තියෙනවා කියලා හරි සල් ගහේ සල් පිපෙන්නේ කඳේ කියලා ත්‍රිපිටකයේ තියෙන කතාවක් මම දැකලා නෑ. නෑ ඒකේ කියලා තියෙන්නේ මම දන්නේ හැටියට බිම ඉඳන් උඩටම එහෙම තමයි. බිම ඉඳලා උඩට මේ කතාව මහත්ය කියන කතාව. එනකොට මේකේ ගොඩක් මල් තිබුණා. අතර මේ මුලින්ම අගේසේ මල් තිබුණා. මේ හයි මුලින්ම දිගටම මල් තිබුණා. නෑ මම ඒක පිළිගන්නේ නැහැ කියන එක නෙමෙයි. නෙවෙයි ඔය. නමුත් මේ කට්ටිය කියන කතාව ත්‍රිපිටකයේ මෙහෙම එකක් තියෙනවා කියන එක ඒ වගේ මේකේ ආරස්ටවල මේක වටේ තිබිලා තියෙනවා ලී වලින් හදපු එකක්. මේ කාලයත් එක්ක විනාශ වෙලා ගිහිල්ලා ඒ ලී හයි කළ තිබිච්ච පාදම් වල තමයි මේ තියෙන්නේ. ඒතකොට අර බෝධින් වහන්සේ අතන තමයි වැඩ ඉඳලා තියෙන්නේ. බෝධින් වහන්සේලා දාන්න වැඩි වතුර යන තමයි මේ නල මාර්ගය හදලා තියෙන්නේ. ඔය සර්ට් එහා පැත්තෙන් තියෙනවා ඔය එදා තිබිච්ච බට් තාම පොඩි එකක්. මේ පාටම් දිනේ මේක තැගෙන්නේ වැඩි උතුර එනවා මම කියන්න මේක කටින් වස්නාව ඒක වහලා කියනවා. සීතල මිසි කොහොමද ඒ වගේ මේ කියන බෝඩ් වැල් වල මේ පිටුවේ තියෙන හරි ඕනක අහන්න මේක ඒකට මේ ධාරී ආවරණය ගාලා තිබිලා තියෙනවා. ගාලා තියෙන මේ තියෙන කණු තාල පිටින් මේ සිල්ලේ මට පෙන්නන්න පේන්නේ නැහැ දැන් මීඩියම් වෙයිලා. මම මේ අත දික් කරලා ඉන්නේ කෙලින් අර. ඔව්. මම කඳු ගැටයක් පේනවා. ඔව්. එතනින් එහා මිදිමෙන් වැහිලානේ තොප්පි ගල පේනවා. තොප්පි ගලනේ. තොප්පි ගල. තොප්පි ගල පේන්නේ මිදිමෙන් වැහිලා. එතකොට මෙහි වැඩ මම ඉස්සෙල්ලා කිව්වා භික්ෂුන් වහන්සේලා බෙදෙන කොටස් දෙකක් කියලා. ගම්වාසී වනවාසී කියලා. ඒතර වනවාසී භික්ෂුන් වහන්සේලා මේ වැඩ හිටිය උන්වහන්සේලා භාවනා නියෝගී භික්ෂුන් වහන්සේලා. එයාලා එක්සර්සයිස් කරන එම අකපැයි. හරි එයාලා අකපැයි. ඔව්. සුදුසු නෑ. එතකොට එයාලා එක තැන භාවනා කරන්නේ. එතකොට එයාලට ඒ විදිහට ඉන්නකොට අපි මේ මනුස්සයෙක් හැදෙන සෙම් වාපිත් වගේ රෝග. එක රෝග හැදෙනවා. නිකම්ම ඉන්න එක්සර්සයිස් නැතුනම මේ හැදෙනවා. ඒතර ඒ රෝග නිවාරණය කරගන්න තමයි මේ ජනතාගරේ කියලා හදලා තියෙන්නේ. එතකොට ඒ රෝගී වූ භික්ෂුන් වහන්සේලා මෙතෙන්ට ගෙනල්ලා අර තියෙන්නේ බෙහෙත් අමරපු ගල්. ඔය තියෙන්නේ. මේ තියෙන ඔය ගල් ඔක්කොම බෙහෙත් අමරපුවා. අර අයිනේ තියෙන වතුර උණු කරපු ලිප්. හරි? ඒ ලිප් වලින් වතුර උණු කරලා බුබුලු නගින උණු වතුර දානවා මේකට. මම මේක ස්ටිම් බාත් එක්කවත් හරි. ස්ටිම් බාත්. වතුර උණු කරලා මේකට දාලා උන්වහන්සේලා මෙතෙන්ට ගෙනල්ලා මේ කැලේ හොයාගත්ත ආයුර්වේදී බෙහෙත් වල ගෙනල්ලා අර ගල් වලින් අඹරලා උන්වහන්සේලාගේ ගල් වල මේකේ වටේ විනාඩි 20ක් විතර සක්මන් කරනවා. සක්මන් කරපුවාට මේක දැන් වාත එළියට යන්නේ නැහනේ. මේකේ තියෙන රසින් උන්වහන්සේලා ඇඟට රාඩි දාලා මේ බෙහෙත් ඇඟට අරගෙන මේ නිරෝග නිවාරණය කරනවා. ඊට අමතරව රෝගී භික්ෂුන් වහන්සේලා ගෙනල්ලා උණුදිය පැන්නාවල අප උපස්ථාන කරලා තියෙන්නේ මේකේ. මේකද කියන ජන්තාගරේ. නැතිනේ. දැන් නෑ නේ මගේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ රජගහනුවර ඉඳලා කෝසල රාජ්‍යය. ඒතොර මේ අංග මගධ කාසි කෝසල වජ්ජිමල්ල කියන විදිහට 16ක් ගැන අහලා තියෙනවනේ. ඒක කෝසල රාජ්‍යයේ තමයි අපි පැමිණෙන්නේ. කෝසල රාජ්‍යයේ රජතුමා තමයි පස්වේ නැති කෝසල.
මේ කෝසල රාජ්‍යය තමයි සාවස්තිය. ඒකත් සාවස්තියෙන් සරත්නුවර තමයි ජේතවනාරාම. ජේතවනාරාමේ සරත්නුවර තියෙනකොට ඊට පස්සේ අපිට ගැළපෙන කතාවක් තමයි පටාචාර. පටාචාරාව ඉන්නවනම් අතිරෝධී කියනකොට ඒකට අඟුලිමාල සාතන් වහන්සේ ගන්නවනේ කතාව කියන්නේ. මේ චෛත්‍ය හුදකලා චෛත්‍ය. හුදකලා චෛත්‍යයක් කරනවා මේක වටේ තියෙනවා තව නටමුත් එක්ක පන්සලක් හොය එහෙම දෙයක් නෙවෙයි මෙතන. මේ චෛත්‍ය මේක වැඩි 200ක් අපතරි එකක් තමයි කුංචිර ලබලා. මේ මෙහෙ තියෙන්නේ. මේ චෛත්‍ය ප්‍රමාණ තමයි අර තියෙන්නේ. ඔක්කොම චෛත්‍ය. ඒක පසුපාලි කොටසල හැටි. ඒතර මේ සාල තමයි උන්මාන් අනවශ්‍ය විපස්සනා දාර්ශනිකපත් එකෙන් මේක හදලා තියෙනවා. ඒතර අඟුලිමාල සහ බුදුහාමුදුරුවෝ කතාව දන්නා. ඒතර බුදුහාමුදුරුවෝ සහ අඟුලිමාල ගමනය කරන්නේ මොකක්ද? ඒක සිහිවටනයක් වශයෙන් ඉදාගේ හෙලේ ඉදාගේ මිනිස්සු මෙතන මේ චෛත්‍ය හදනවා. ඒතර මේ චෛත්‍ය හදුවෙන් පස්සේ මේක වටේට මෙහත් ගොඩ ගැහිලි කුප්ප නැහැ. කිසිම ගොඩ ගැහිල්ලක් නැහැ. මේ චෛත්‍ය කියන මේ චෛත්‍ය ආරක්ෂා දෙන කණු ටිකක් තියෙනවා. ඒකම කඩක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. අඟුලිමාල සහ බුදුමාන්සේ සංවාදයේ අඟුලිමාලගේ අවසරයි අපේ සියලුම පින්වත් මහත්මයාත්මීන්ගේ අවසරයි මම හිතනවා අපේ ගාමිණී මහත්මයා පින්වන්ත මහත්මයෙක් එතුමා කල්යාණ මිත්‍රයෙක් එතුමා අපිට සසර ගමන කෙටි කර ගන්නට තමයි මේ ගමන අනුගාමී කරන්නේ. මොකද මේ ගමන අපේ අර දිග ගමනට සම්බන්ධ එකක්. අපේ දිග ගමන තමයි සසර ගමන. කොතනින් පටන්ගෙන කවදා ඉවර වෙනවද කියලා කියන්න බෑ. නමුත් ලොකු වාසනාවක් අපිට තියෙනවා. එතුමා එක මතක් කරලා දුන්නා. ඒ වාසනාව තමයි අපිට මේ භවයේ මේ ජීවිත කාලය තුල ඒ ගමන අවසන් කරන්න පුළුවන්. තව ඉස්සරහට යන්න නැතුව. මේ කය අතහැරලා මේ යන දවසට පෙර අපිට ඒ ගමන අවසන් කරන්න පුළුවන්. ඒකට භාග්‍ය වාසනාව මේ සියලුම පින්වත් මිත්‍රන්ට තියෙනවා. ඉතින් මං හිතනවා අපේ ගාමිණී මහත්මයා ඊටාම වටිනා පින්කමක් මේ කරන්නේ. එතුමාගේ මෙම දඹදිව චාරිකාව රට තුල දඹදිව චාරිකාව. ඇත්තටම අපිත් මෙතෙක්කල් මීට පෙර අපි හිතාන හිටියා දඹදිව වන්දනාව යනවා කියනකොට මේ මුහුදෙන් එතර ගිහිල්ලා ඉන්දියාවට ගිහින් තමයි මේ කරන වන්දනාව අපිට කරන්න පුළුවන් කියලා. නමුත් අපි මේ මෑතක අපි හොයාගත්තා අපේ මේ මහතුරුන් පින් සිද්ධ වෙන්න මේ දඹදිව චාරිකාව අපිට මෙහෙදි කරන්න පුළුවන් එකක් කියලා. ඉතින් ඒ අනුව තමයි අපිත් මේ ගමනට සම්බන්ධ වුණේ. කලින් ගමනට සම්බන්ධ වුණා දින දෙකේ චාරිකාවට අපේ සුනිල් මහත්මයා තමයි මෙතුමා සම්බන්ධ කළා මේ මට කතා කළේ. අපි දෙන්න තමයි වැලිමඩින් මෙතෙක් සම්බන්ධ වුණේ. දැන් බලාපොරොත්තු වෙන ඉදිරියේ තව කට්ටිය අපේ මිත්‍රයෝ ඉන්න අය සම්බන්ධ කරන්නට. මොකද එයාලට එකපාරම සම්බන්ධ කරන්න බෑ. බැරි හේතුවක් තියෙනවා. මොකද මේ ඔබ සහ අපි දරන අදහස් වලට ගන්න චුට්ටක් අමාරුයි සමහර අය. මෙයාලා ලේසින් අර දෘෂ්ටි වලින් මිදෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි වලින් මිදිලා ධර්ම මාර්ගයට අවතීර්ණය වෙන්න ඕනේ, එළඹෙන්න ඕනේ. එතකොට තමයි මේගොල්ලෝ ධර්ම ගවේෂණයට යොමු වෙන්නේ. එහෙම කෙනෙකුට තමයි මේ චාරිකාව වැදගත් වෙන්නේ. ඒ නිසා ටිකක් අසීරු කාර්යයක් ඒක. ඉතින් මෙතුමා කිව්වා වගේ කොච්චර අමාරුවෙන්ද මේ පිරිස හරිය සම්බන්ධ වෙන්නේ. බොහොම වාසනාවක් තියෙනුනේ මේ වගේ සම්බන්ධ වෙන්න.